2026 IPL තරගාවලියේ ආරම්භයට තවත් දින 3ක කාලයක් ඉතිරිව තිබියදී කණ්ඩායම් දෙකක හිමිකාරීත්වයේ වාර්තාගත මුදලකට අලෙවි කර දමා තිබෙනවා. පසුගිය වර IPL ටූරි ලෙස අභිෂේක ලද රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම මෙලෙසින් විකුණා දමන ලද කණ්ඩායමක් වීමත් කැපී පෙනෙනවා. 2025 IPL ෂුරු තව දිනක් කිරීමෙන් පසු රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම හිමිකාරීත්වය විසින් සංවිධානය කරන ලද ජයසමරුම අතරපාරේදී ඇති වූ තෙරපීමෙන් ක්‍රීඩාලෝලීන් 11 දෙනෙකුට දිවි අහිමි වීමත් සමග බැංගලෝර හිමිකරුවන්ට දරුණු චෝදනා ලැබුණා. එළවූ චෝදනා හමුවේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර හිමිකාරීත්වය අලෙවි කර දැමීමට තීරණය කරන අතර ඒ අනුව එම කණ්ඩායම ඇමරිකානු ඩොලර් බිලියන 1.78ක දෙවන්ත මුදලකට අලෙවි වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 559කට ආසන්න වන අතර රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමේ නව හිමිකරුවන් වන්නේ ආදිත්‍ය බිර්ලා ව්‍යාපාර සමූහය, The Times of India, Bolt Ventures සහ Blackstone යන ආයතනයි. ආදිත්‍ය බිර්ලා ව්‍යාපාර සමූහයේ හිමිකරුගේ පුත්‍රයා වන ඉන්දියා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ 2018 වසරේදී ඉන්දියා රුපියල් ලක්ෂ 30ක මුදලකට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියෝජනය කළ ආයමන් බිර්ලා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමේ නව සභාපති ලෙස කටයුතු කිරීමත් කැපී පෙනෙනවා. මේ අතර වර්තමානයේ කුමාර සංගත්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම හිමිකාරීත්වයද අලෙවි කර තිබෙනවා. 2008 වසරේ කොළඹ IPL තරගාවලියේ ශුරුතාව දිනාගත් රාජස්ථාන රොයල්ස් කණ්ඩායම ඇමරිකානු ඩොලර් බිලියන 1.63ක මුදලකට මිලදී ගත්තේ ඇමරිකානු ව්‍යාපාරිකයෙකු වන කල් සෝමනි. රාජස්ථාන රොයල්ස් කණ්ඩායම මෙලෙසින් විකුණා දැමීම හරහා 2008 වසරේදී ශුරුතාව දිනාගත් රාජස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ නායකයා ලෙස කටයුතු කළ දිවි ගමනට සමදුන් ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ පවුලේ සමාජිකින්ට ඉන්දියා රුපියල් කෝටි 450ක මුදලක් හිමි වනු ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. ඒ IPL තරගාවලිය සමග ගිවිසුම් ගත වීමට පෙර රාජස්ථාන කණ්ඩායමේ හිමිකාරීත්වය 0.75ක් ෂේන් වෝන්ට හිමිව තිබීම සහ එය පළමු IPL ශුරුතාව දිනා ගැනීමෙන් පසු 3 දක්වා ඉහළ දැමීම හේතුවෙන්